හොඳයි. අපි දැන් වගු නිර්මාණය කරගෙන අවසానයි. හරි. ඒ හින්දා දැන් අපි ඊගාවට බලමු කොහොමද මේ වගු අතර සම්බන්ධතාවය ගොඩනගන්නේ කියලා. හරි. ඒකට අපි මුලින්ම මෙන්න මේ database tool කියන ටැබ් එකට ගිහින් එතන තියෙනවා relationship කියලා tool එකක්. මෙන්න මේ relationship කියන එකට ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ database එකේ තියෙන මේ වගු වලින් මේ රිලේෂන්ෂිප් එක හදන්න ඕන කරන වගු ටික විතරක් ඇඩ් කරගන්න. ඉතින් ඔයාලට මේ විදිහට ඔයාලට අවශ්‍ය කරන වගු පිළිවෙලින් මෙහෙම ඇඩ් කරගන්න පුළුවන්. හොඳයි. දැන් ඒතකොට මේ වගු දෙක අතර සම්බන්ධතාවයේ රිලේෂන්ෂිප් එක හදනකොට දැන් අපි ඉගෙනගෙන තියෙනවා පාඩමේදී වගු අතර සම්බන්ධතාවය ගොඩනගන්නේ ආගන්තුක යතුරක් foreign key එකක් භාවිතා කරලා. ඉතින් මේ වගු දෙකේ ආගන්තුක යතුර foreign key එක ඉන්නේ මෙන්න මේ marks table එකේ. ඉතින් මේ marks table එකේ මේ register number කියන එක foreign key එක. අපි දැන් කරන්නේ foreign key එක තියෙන ආගන්තුක යතුර තියෙන වගුවට ගිහින් ඒකේ තියෙන මෙන්න මේ ආගන්තුක යතුරු ශේෂ්ත්‍රයේ මේ විදිහට ඇදගෙන ඇවිල්ලා student table එකේ register number කියන ශේෂ්ත්‍රයේ උඩට අතාරින එක. එතකොට අපිට මෙන්න මේ විදිහට edit relationship කියලා කොටසක් විවෘත වෙනවා. මේකෙදි හොඳට බලන්න වගු දෙක නම් පිළිවෙලට තියෙනවද සහ ඔයා නිවැරදිව මේ ආගන්තුක යතුරු ශේෂ්ත්‍රය තෝරලා තියෙදි කියලා. ඊට පස්සේ මෙන්න මේ පහළ තියෙන check box වලට මේ විදිහට ticks යොදන්න. එතකොට මේ ටික්ස් යොදන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට අපි මේ කොටස් ටික තෝරගත්තාම අපි එක් වගුවක මොනවා හරි රෙකෝඩයක් වෙනස් කරනවා නම් ඊට අනුරූපව ඉන්න සම්බන්ධිත වගුවේ රෙකෝඩත් වෙනස් වෙනවා. එක් වගුවක රෙකෝඩයක් අපි ඉවත් කරනකොට ඊට අනුරූප සම්බන්ධිත වගුවේ රෙකෝඩත් අපිට එකවර ඉවත් කරන්න පුළුවන් වෙනවා. හරි. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ create කියන බටන් එක උඩ ක්ලික් කරලා මේ විදිහට මේ රිලේෂන්ෂිප් එක හදාගන්න. ඉතින් දැන් මේ වගු දෙක අතර නිර්මාණය කරගත්තේ අපි one to many relationship එකක්. අපි මේ රිලේෂන්ෂිප් එක සේව් කරලා මෙතනින් රිලේෂන්ෂිප් එක ක්ලෝස් කරනවා. ඔය විදිහට තමයි අපි මේ වගු අතර සම්බන්ධතා ගොඩනගන්නේ.